ආයිබෝවන් කියලා පිළිගන්නවා 2025-26 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටුවාලා සියලුම දෙනාව. ඉතිං මම දන්නවා දැන් ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න ඔයාලගේ ඕලෙවල් රිසාල්ට් එකේ ඒ කියන්නවා මෙන්න මේ වර්ෂයේදී ලියපු ඕලෙවල් රිසාල්ට් එක එනකල් තමයි. ඉතිං මම කලිනුත් දැනුවත් කරා පිළිතුරු පත්‍ර පරීක්ෂාව ඒ දින එකතු කරලා සහ ඊට පස්සේ ඔයාලගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල දින එකතු කරලා මම ඔයාලට දිනයක් කිව්ව මෙන්න මේ දවස්වල රිසල්ට් එක එන්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා. අද වීඩියෝ එකෙන් අලුත්ම තොරතුරු අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ এডুকেෂනල් වීඩියෝස් හැමදාම බලන්න ආපු තැනින් බලන්න අපිත් එක්ක එකතු වෙන්න subscribe කරලා ඔයාලට පේන්න තියෙන පල්ලෙහා පේන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් මම කිව්වා ඔයාලගේ උත්තර පත්‍ර පරීක්ෂා අදියර 3කින් පැවැත්වෙනවා කියලා. ඉතින් ඒ අදියර 3ේම දැනටමත් පිළිතුරු පත්‍ර පරීක්ෂාව අවසන් කරලා ඉවරයි දැනටමත්. ඉතින් ඊට පස්සේ තමයි ඔයාලගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වර්ෂාව හින්දා මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කල් ගිහිල්ලා තිබුණා. මට ආරංචියක් ආවා. ඉතින් ඒ තොරතුරු හොයද්දී ඉතින් ඔයාලගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉවර වෙන්නේ මෙන්න මේ මැයි මාසේ 5 වෙනිදා වගේ එනකොට තමයි ඉවර වුණේ. ඉතින් ඒ කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකමුත් ඉවර වෙලා කියන්නේ ඒ ඉවර වෙච්ච ගමන් මේ කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉවර වෙච්ච ගමන් ඔයාලගේ රිසල්ට් එක එන්නේ සති දෙකක් තුනක්වත් ඉස්සරහට ඔයාලගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් පසුව ඒ පේපර් වල ලකුණුයි ඔයාලගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල ලකුණුයි දෙක එකට එකතු කරලා තමයි අවසාන ප්‍රතිඵලය නිකුත් වෙන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් වෙන්නේ කාලේ තිබුණා අදහෙට රිසල්ට් එනවද නැද්ද කියලා. ඉතින් මේකට කියන්න තියෙන්නේ අදහෙටම එන්නේ නැහැ. ඉතින් අද දිනේ තමයි මෙන්න මේ විදිහට මැයි 18 වෙනිදා ඔයාලට මෙන්න මේ රිසල්ට් එක මැයි 25 වගේ වෙනකොට 18ත් 25ත් අතර යන දිනයක තමයි ලබා ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම රිසල්ට් ආපු ගමන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. රිසල්ට් එක චෙක් කරගන්න ඉතින් www.net.lk වෙබ්සයිට් එකට ගිහලා ඔයාලට ඒක ලේසියෙන්ම චෙක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න නිරන්තරයෙන්ම අපි දැනුවත් කරන්න අපේ YouTube නාලිකාවෙන්. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.